ආයුබෝවන් සියලු දෙනාටම. ඉතින් ඔන්න අද දවසේ දැක්කා FB එකේ YouTube එකේ හැමතැනම වෛරල් යන වීඩියෝ එකක්. ඉතින් කොළඹ ප්‍රමුඛ පෙළේ පාසලක ශිෂ්‍ය නායකයෙක්ගේ ගුරුවරුන් 4 දෙනෙක් සමග සමීප ඇසුරක් තිබිච්ච වීඩියෝ එකක් තමයි මේ දවස්වල මේ දවස්වල අද දවසේ බොහෝ දෙනෙක් කතා බහට ලක් වෙන්නේ. ඉතින් ඒකේ වැඩිපුරම කතා බහට ලක් වෙන්නේ ආනන්ද පාසලේ කියලා ඉවරලා වීඩියෝ එකක් මම දැක්කා. ඉතින් ආනන්ද පාසලේ නෙමෙයි නාලන්දේ තමයි මේ දේ වෙලා තියෙන්නේ. ඒ නාලන්දේ හිටපු ගුරුවරු 4 දෙනෙක් සමග මේකේ වර්තමානයේ දැනට හිටින ශිෂ්‍ය නායකයෙක් තමයි මේ සමීප ඇතුළ පවත්වලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඒ ගුරුවරු 4 දෙනා සමග නිර්වත් වීඩියෝ දර්ශනය කියන්නේ WhatsApp මගින් වීඩියෝ කෝල් අරගෙන තියෙනවා. ඒවා ස්ක්‍රීන් රෙකෝඩ් කරගෙන තියෙනවා මේ ශිෂ්‍යයා. ඉතින් ඒ රෙකෝඩ් කරගත්ත වීඩියෝ ඒ ශිෂ්‍යයාගේම වර්තමානයේ හෙඩ් ප්‍රිෆෙක්ට්ගේම යාළුවෙක්ගේ අතට ගිහිල්ලා යාළුවෙක් මගින් තමයි මේ සමාජ මාධ්‍ය වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕක තමයි ඇත්ත විස්තරේ. සමහරු මේ වීඩියෝ එක මේක දාලා තියෙනවා මෙහෙමයි අරකේ කොළඹ ආනන්දේ අරකයි මේක කියලා ගොඩක් කට්ටිය දාලා තියෙනවා. ඇත්ත. ඉතින් ඒක බොරු කතාවක්. ආනන්ද නෙමෙයි මේ විස්තරේ වෙලා තියෙන්නේ නාලන්දේ. ඉතින් බොරු ප්‍රචාරය යවන්න එපා කියලා මම මේ වෙලාවේ අත්‍තරම ඉල්ලා සිටිනවා. සේල් දාගම. ඉතින් බොහොම ස්තුතියි. සුබ දවසක්.